යුරෙල් එක ගැන වීඩියෝ එකක් කරනවා කියලා කිව්වට යුරෙල් එකේ IC කාඩ් එක හදන වීඩියෝ එකක් කරේ. දැන් පොඩි දුරක් යන්න හදන්නේ. බලමු කොහොමද කියලා. යුරෙල් එක ඇතුලේ කතා කරන්න නම් බෑ. ඒක මම පොඩ්ඩක් වීඩියෝ කරලා පස්සේ ඒකට සවුන්ඩ් එක ඇඩ් කරලා ඔයාලට වීඩියෝ එක දෙන්න. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ගයිස් මෙතන මේ ස්ටේෂන් එකේ ඉස්සරහා ප්ලේස් එක. මෙතන මේ කලර් ලයිට් එක රෙඩ් තියෙද්දි කොහොමත් ජපාන් ඉන්නකොට කවුරුත් පාර මාරු වෙන්නේ නැහැ. ඒක ඒ වගේම එතකොට මම දැක්කා ජපානයට ඇවිල්ලා ඉන්න ලංකාවේ කොල්ලෙක් දාලා තිනවා මේ 5000 දඩකොළ එහෙම ඇවිල්ලා තිනවලු කියලා. ඉතින් ඔය වගේ දේවල් වලට බොරුවට දැනගෙන අමාරු වෙටෙන්න ඕනේ නැහැනේ. ඒ නිසා ඉතින් අපිත් ඉතින් යන්න ලෑස්තිලා උතන්ටලා ඉන්නවා. මෙතන මේ උඩ ඔයාලට පේන්නේ මම දැන් මෙතනින් තමයි මේ තමයි ස්ටේෂන් එක. මේ ස්ටේෂන් එකෙන් තමයි මම ඉන්නේ යුරෙල් එකට. ස්ටේෂන් එකේ උඩට යන්න එලිවේටර් එක යූස් කරනවා අපි. ගොඩක් වෙලාවට එලිවේටර් එක තමයි ගොඩක් කට්ටිය යූස් කරන්නේ. වැඩ යන වෙලාවට නම් ඉතින් හදිසියට ලිෆ්ට් එක යූස් කරනවා. ආයි මේ normal staircase එකක් තියෙනවා. normal staircase එකෙන් නම් මම ඉන්නව නැහැ කොහොමද. ගොඩක් වෙලාවට ලිෆ්ට් එක තමයි යූස් කරන්නේ. එදා හදාගත්ත IC කාඩ් එක පර්ස් එකේ දාලා යන ගමන් මෙතනින් ගහලා IC කාඩ් එක ගහලා යන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ තව මේ ඉන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. ට්‍රේන් එක එන්නේ ෆස්ට් ෆ්ලෝර් තර්ඩ් ෆ්ලෝර් එකට. තර්ඩ් ෆ්ලෝර් එකට ආයෙත් එලිවේටර් එකේ යනවා. සාමාන්‍යයෙන් විනාඩි 7ක් වගේ ඇතුළත යුරෙල්ස් එනවා. හරි ලේසි. අපිට කම්පැනි එකෙන් හදලා දෙන්න බැලුවෙත් බස් එකේ යන්න ඊට පස්සේ බස් ටයිම් වෙනස් වෙන නිසා එලිවේටර් එක දාන්න සමා වෙන්න ඕනේ. යුරෙල් එක දාලා දුන්නා. යුරෙල් එක හරි ටයිම් එකට යන සමනේ විනාඩි 10ක විතර වගේ ගමනක් තමයි තියෙන්නේ අපිට වැඩට යන ටයිම් එකේදී. දැන් කවුරුත් නැහැ. මෙන්න ස්ටේෂන් එක. ස්ටේෂන් එකේ මම යන්න ඉන්න පැත්තට යන්න කවුරුත් නැහැ. අනිත් පැත්තට යන්න දෙන්නෙක් ඉන්නවා. මෙතන මේ තියෙන මේ ගේට් එක ඕපන් වෙන්නේ යුරෙල් එකට ආවට පස්සේ ඇවිල්ලා නවත්තලා පොඩි වෙලාවක් ගියාට පස්සේ ඒක තමයි ඕපන් වෙන්නේ. ඒකත් සේෆ්ටි එක සුපිරි. ලංකාවේ වගේ පාර මාරු වෙන ඒවා දේවල් මොකුත් වෙන්නේ නැහැ කරන්නත් බෑ මේක උඩනේ තියෙන්නේ. මෙතන උඩ බලන්න හිතන ඔයාලට පේනවාද කියලා. උඩ තියෙනවා ඊළඟ ට්‍රේන් එක එන ටයිම් එක. කීයට තියෙන්නේ කියලා. 11:51ට. 11:51ට යන එකේ නැගිමු. අනිත් සයිඩ් එකට ට්‍රේන් එකක් ආවා. බලමු. ඊළඟට මම ඉන්න ප්ලැට්ෆෝම් 1 එකට ට්‍රේන් එක එනවා කියලා නෝටිස් එකක් යනවා. ඒකත් එක්කම ඔතනින් මම බලාගෙන ඉන්නවා. ට්‍රේන් එකකුත් පේනවා. සාමාන්‍ය මෙතන ගොඩක් කට්ටිය ඉන්න වෙලාවට කට්ටිය උතන බෝලින් හැදිලා ඉන්නේ. බෝලින් හැදිලා ඉඳලා දොරවල් ඇරියට පස්සේ වහින කට්ටිය ඉස්සලා අවසාව දීලා ඊට පස්සේ නැගිටිනවා. මම මේක ඇතුලේ වීඩියෝ කරගන්න බැරි වුණා. ට්‍රේන් එක තුළ ලොකු සෙනඟක් ඒ සෙනඟ තිබුණ නිසා වීඩියෝ කරගන්න අමාරු වුණා. ඉස්සලා වීඩියෝ ගන්න බැරි වුණා. දැන් ආයෙ පාරක් ට්‍රේන් එක නයිනවා වගේ එක වැඩක් ඉවර කරගෙන දැන් ඊළඟට යන ගම. ඉස්සලා එකේදී උනේ මේ කියන්නේ සාමාන්‍යයෙන් ජපානි කට්ටිය මේ ෆෝන් යූස් කරාට හෙඩ්ෆෝන්ස් ගහගෙන එහෙම අර කාටවත් කරදරයක් වෙන්න තියෙන තමයි මේ බස් එක ගියත් ට්‍රේන් එක ගියත් යන්නේ. ඒ හින්දා පොඩ්ඩක් ඒක පොඩ්ඩක් අමාරු වුණා. බලමු මාර සෙනඟක් හිටියේ ඒකේ. ඊළඟ එකේ සෙනඟ හිටියේ නැත්තම් ඇතුලේ වීඩියෝ එක ගන්න try කරනවා.
බලමු පුළුවන් වෙන්න ඕනි කියලා හිතනවා ඉතින්. ඊළඟ ට්‍රෙන්ඩ් එකට මම නැංගා. ඊට පස්සේ මේක නම් සීට් එකක් හම්බුණා. ඉතින් සීට් එක හම්බුන වෙලාවේ පොඩ්ඩකට වීඩියෝ එකක් දාගත්තා. ගාන්ට ඉස්සරහා වින්ඩෝ එකෙන් ගාන්ට ලස්සන්ට පේන ගමන් තියෙද්දි මෙන්න මේ මනුස්සය ඇවිල්ලා ඉතින් එතන හිට ගන්නවා. එන කරදරයක් වුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. මං ආයෙ නැගිටලා එතනට ගිහිල්ලා වීඩියෝ කරන්න නෙමෙයිනේ. මං එහෙමම හිටියා. මාර ලස්සනයි මෙතන ඔය ඉස්සරහින් පේන වීව් එක මාර ලස්සනයි. සාමාන්‍යයෙන් කලපුවක් වගේද මන්ද කොහොම හරි ඒ වගේ හින ලස්සනයි. මෙතන හින පාක් එකක් තියෙනවා. මේ එහා පැත්තේ කඩ සෙට් එකක් තියෙනවා. තනිකර මෙහෙ මේ ඇපාර්ට්මන්ට් වල තමයි ගොඩක් කට්ටිය ජීවත් වෙන්නේ. මට ඉතින් වීඩියෝ එක ගන්න නැති වුණේ මේ මිනිස්සයා හින්දා. ඉතින් කරන්න දෙයක් නැහැ. සමා වෙන්න ඕනේ. කලින් පාර වීඩියෝ එක ඔයාලට කරේ ඔය කලපුව වගේ එක උඩින් තියෙන පාලමක්. කලපුවක් හරි ලොකු ගඟක් හරි තමයි ඔගේ. උඩින් පාලමක් තියෙනවා. අන්න එතන ඉඳන් තමයි මුලින් ඒ වීඩියෝ කෑල්ල ගත්තේ. ඊළඟ ස්ටේෂන් එකේදී මම ඔතනින් බහිනවා. ඒක නම් වීඩියෝ එක ගන්න පුළුවන් වුණා සෙනගාඩුවේ. ගත්ත වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. සම්පූර්ණ මම ට්‍රේන් එකෙන් බලලා මේ වීඩියෝ එක දෙනවා. මේකේ පොඩි අවුලකට ගියා. ඒක කැම් එකේ ඩ්‍රයිවර්ව ෆෝකස් ෆෝකස් නැති නිසා පොඩ්ඩක් අර පැහැදිලි ගතිය අඩුයි. එතන ඒ පාර්ට්මන්ට් එක අර ලංකාවේ නැති අත්දැකීමක් නිසා ඔයාලා බලයි කියලා මම බලාපොරොත්තු වෙනවා අන්තිම වෙනකම්ම. එහෙනම් තවත් මේ වගේ ඔයාලට අලුත් අත්දැකීමක් එක්ක නැවත වීඩියෝ එකක් අරගෙන එන්නම්. මාව මතක් කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.